සුබ දවසක් ඔයාලා හැමෝටම අපේ ගෙදර YouTube channel එකට ඔයාලා හැමදෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. වෙනදා වගේම අදත් මම ඔයාලට සැඩකියාවක් විදියට කරන්න පුළුවන් ගොඩක් රසවත් රෙසිපි එකක් අරගෙන තමයි ඔයාලා බලන්න ආවේ. වීඩියෝ එක නරඹන ඔයාලා දැනටමත් දන්නවනේ අද මම මොනවද මේ ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ කියලා. අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන මේ වටලප්පන් එක ගොඩක් රසවත් වගේම හොඳ ඉල්ලුමක් තියෙන වෙළඳපොලේ. ඉතින් මේ වටලප්පන් එකේ හැමදාම අපි හදන ක්‍රමයට පුංචි වෙනසක් කරලා ගොඩක් හොඳට ලස්සනට හදාගන්න විදිය මම ඔයාලට අද කියලා දෙනවා. මුලින්ම මම මේ විදිහට සීනි ග්‍රෑම් 250ක් අරගෙන ඒකෙන් සීනි ග්‍රෑම් 50ක් විතර ඉතිරි කරගෙන ඉතිරි සීනි ටික භාජනයකට එකතු කරගන්නවා. මේ සීනි ටික භාජනය පුරා පැතිරිලා යන විදිහට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් අපි මේ ටික මේ විදිහට හොඳට මඩු ගින්දරේ කැරමල් කරගන්න ඕන. කැරමල් එකක් හදාගනිද්දී ගොඩක් දෙනා විවිධ ක්‍රම භාවිතා කරනවා. භාජනයේ මේ අතහරවමින් හැඳ නොදා හදාගන්න අවස්ථාවනුත් තියෙනවා. නමුත් මම අද ඔයාලට මේ කියලා දෙන ක්‍රමයේදී ඔයාලට මම කියන්නේ මේ විදිහට හැඳෙන් මිශ්‍ර කරන ගමන් තමයි අපි කැරමල් එක හදාගන්න ඕන. සම්පූර්ණ සීනි මිශ්‍රණය එකට එකතු වුණාට පස්සේ ඔයාට අවශ්‍ය පාට එනකම් මේ විදිහට හැඳෙන් මිශ්‍ර කරන ගමන් අපි කැරමල් එක ලිපේ තියාගන්න ඕන. මේ විදිහට සාමාන්‍යයෙන් තද දුඹුරු පැහැයකට හැදුනට පස්සේ මම මේකට වතුර මිලිලීටර් 250ක් එකතු කරගන්නවා. මේ වතුර මද රස්නේ හෝ ඔයාට පුළුවන් සාමාන්‍ය ඇල් වතුර පාවිච්චි කරන්න. ඊට පස්සේ ඉතිරි සීනි ටිකත් එකතු කරගෙන ලුණු කුඩු තේ හැඳි 8න් එකක් විතර මම එකතු කරගන්නවා. ඊට පස්සේ එනසාල්ලට 4ක් සහ සාදික්කා ගෙඩියකින් 8න් එකක් විතර අපි හොඳට කුඩු කරගෙන මේ මිශ්‍රණයට එකතු කරගන්න ඕන. ඊට පස්සේ මේ පැණි එක මෙන්න මේ වගේ බුබුලු දාන පදමකට උණු කරගන්න ඕන. මේ බලන්න හොඳට මෙන්න මේ විදිහට පැණි එක මතු පිටින් බුබුලු දාන අවස්ථාව වෙනතෙක් අපි මේක ලිපේ තියාගෙන උණු කරගන්න ඕන. ඔයා පැණි එකට ඇල් වතුර එකතු කරගත්තා නම් සීනි කැටි ගහන්න පුළුවන්. ඒ සීනි කැටි ටික හොඳටම දිය වෙනකම් මෙන්න මේ විදිහට මේ පදම වෙනතෙක් උණු කරගන්න. පැණි එක මෙන්න මේ වගේ බුබුලු දාන මට්ටමට උණු වුණාට පස්සේ අපි ලිප ඕෆ් කරගන්න ඕන. ඊට පස්සේ මේ පැණි එක හොඳටම නිවෙන්න තියාගන්න ඕන. පැණි එක හොඳටම නිවුණාට පස්සේ තමයි අපි ඉතිරි පියවර ටික කරගන්නේ. දැන් මම මේ විදිහට හොඳින් ඉර තියෙන බෝල් එකකට බිත්තර 6ක් මේ වගේ කඩලා එකතු කරගන්නවා. බිත්තර එකතු කරගනිද්දී වෙන වශයෙන් කඩලා එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් මේ බිත්තර ටික ගෑරුප්පුවක් හෝ විස්ක් එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට හොඳින් ගසා ගන්න ඕන. බිත්තර වලින් හොඳ පෙන ගතියක් එනතුරු අනිවාර්යයෙන්ම විනාඩි 5ක් විතර හොඳින් මේ වගේ ගසා ගන්න ඕන. වටලප්පන් එකේ සිදුරු ගතිය එන්න බලපාන ලොකුම සාධකයක් තමයි මේ විදිහට පෙනෙනකම් මේ බිත්තර ටික ගසා ගන්න එක. දැන් මේ විදිහට ගසාගත්ත බිත්තර මිශ්‍රණයට අපි කලින් හදලා නිවෙන්න තියාගත්ත පැණි මිශ්‍රණය එකතු කරගන්න ඕන. හොඳින් මතක තියාගන්න මේ වෙලාව වෙද්දී පැණි එක හොඳටම නිවිලා තියෙන්නේ. පැණි එක ටිකක්වත් රස්නෙන් ඔයා බිත්තර එකට එකතු කරගන්න එපා. දැන් මම ඒකට වෙනිලා පවුඩර් ටිකක් එකතු කරගත්තා. ඔයාට තියෙනවා නම් වෙනිලා එසන්ස් එක උනත් එකතු කරගන්න පුළුවන්. දැන් මේ විදිහට බිත්තර සහ පැණි මිශ්‍රණය අපි හොඳට විස්ක් කරගන්න ඕන. දැන් මම ඔයාලට කියන්න ලෑස්ති වෙන්නේ අද මම මේ හදන වටලප්පන් එකේ තියෙන ප්‍රධාන වෙනස්කම මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි හදන වටලප්පන් එකකට අපි පිටි කිරි, එළ කිරි හෝ පොල් කිරි වගේ කිරි වර්ගයක් එකතු කරලානේ හදාගන්නේ. නමුත් අද මම මේ වටලප්පන් එකට ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක් විතරයි පාවිච්චි කළේ. ඒ කියන්නේ සීනි සහ බිත්තර විතරයි මම එකතු කරලා තියෙන්නේ. අපි බලමු වීඩියෝ එකේ ඉස්සරහට මේ විදිහට හදන වටලප්පන් එකේ පෙනුම කොයි වගේද කියලා. ඔන්න දැන් මම හදාගත්ත මිශ්‍රණය මෙන්න මේ වගේ ලොකු සිදුරු තියෙන පෙරණියක් යටට පොඩි සිදුරු තියෙන පෙරණියක් තියාගෙන පෙරා ගන්නවා. ඒ විදිහට පෙරණ දෙකක් පාවිච්චි කරාම ඔයාට කරදරයක් නැතුව ඉක්මනට මිශ්‍රණය පෙරා ගන්න පුළුවන්. ඔන්න මේ වෙලාවෙදී අපේ වතුර හොඳටම රත් වෙලා තියෙන්නේ. දැන් මම ආයෙම මේ මිශ්‍රණය කප්ස් වලට දාගන්න කලින් මෙන්න මේ විදිහට ආයෙමත් හොඳට විස්ක් කරගන්නවා. මම කලිනුත් ඔයාලට පැහැදිලි කරලා තියෙනවා මේ විදිහට මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගන්න එකෙන් අපිට හොඳට මේකේ තියෙන සිදුරු ගතිය වැඩි කරගන්න පුළුවන්. ඔයාලට විශේෂයෙන්ම මතක් කරන්න ඕන මම මෙතනදී භාවිතා කරන්නේ ස්ටීම් කරන්න සුදුසු තත්ත්වයේ කප්ස් පමණයි. ඉතින් ඒක නිසා ප්ලාස්ටික් ස්ටීම් කරන්න සුදුසු නැහැ වගේ කතා කියන නිසා තමයි මම මේ ගැන ඔයාලට සඳහන් කළේ. ඉතින් ඔයාලට එහෙම අකමැති නම් මෙන්න මේ වගේ ෆෝයිල් කප්ස් උනා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලටත් මේ වගේ ස්ටීම් කප් මිලදී ගැනීමට අවශ්‍යයි නම් මේ පෙන්වන නම්බර් එකට WhatsApp message එකක් දාලා ඕඩර් එකක් දාගන්න පුළුවන්.
ස්ටීම් කප් භාවිතා කරන්න අකමැති අයට මෙන්න මේ වගේ ෆොයිල් කප් එකක් තියෙනවා. ෆොයිල් කප්ස් නම් 50 පැක්ස් විදියට තියෙන්නේ. ඔයාලට බය නැතුව ඕඩර් එක දාගන්න පුළුවන්. මගෙත් එක ගනුදෙනු කරන කස්ටමර්ස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් වගකීමෙන් මම මේක විශ්වාසවන්තව කරගෙන යන්නේ. ඉතින් ඔයාලටත් කැමති නම් මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා ඕඩර් එකක් දාගන්න පුළුවන්. මම දැන් මේ විදිහට මිශ්‍රණය මේ කප්ස් වලට එකතු කරගන්නවා. දැන් අද මම මේ විදිහට හදාගත්ත මේ වටලප්පන් එකට කිසිම කිරි වර්ගයක් එකතු කරගත්තේ නැහනේ. ඉතින් කිසිම කිරි වර්ගයක් එකතු කරගත්තේ නැහැ කියන්නේ මේකේ සාමාන්‍යයෙන් අන්තර්ගත වෙන වතුර ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ අපි කිරි වර්ගයක් එකතු කරනකොට ඒ කිරිත් සමග යම්කිසි වතුර ප්‍රමාණයක් මිශ්‍රණයට එකතු වෙනවනේ. ඉතින් මේ වතුර ප්‍රමාණය අඩු නිසා මිශ්‍රණයේ හොඳ බරගතියක් තියෙනවා. අපි බලමු ස්ටීම් කරාට පස්සේ අනිත් අපි හදන වටලප්පම් වලට වැඩිය පැහැදිලි වෙනසක් මේකේ තියෙනවා. ඒ කොහොමද මේ වෙනස කියලා මම ඔයාලට පෙන්වන්නම්. දැන් ඔන්න මට මේ වගේ කප්ස් 7ක් හදාගන්න පුළුවන් වුණා අරගත්ත ප්‍රමාණ වලින්. දැන් මේ විදිහට රෙදි කෑල්ලකින් ආවරණය කරගත්ත පියනින් වහගෙන අපි මේක හොඳින් ස්ටීම් කරගන්න ඕන. මම දැන් මේ විදිහට උතුරන වතුර භාජනය මත පිටින් මේ ස්ටීම් එක තියලා මේක සාමාන්‍යයෙන් පියන අරින්නේ නැතුව අපි විනාඩි 15ක් අනිවාර්යයෙන්ම ස්ටීම් කරගන්න ඕන. මම සඳහන් කළ කාලය ඔයා පාවිච්චි කරන ලිපේ ගින්දර ප්‍රමාණය මත වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩි 15ත් 27ත් අතර කාලයක් අපි මේ වටලප්පන් ටික ස්ටීම් කරගන්න ඕන. ඔන්න මම දැන් ඔයාලට පෙන්නන්නේ හොඳට ස්ටීම් වුණාට පස්සේ මේ බලන්න ලස්සනට පිම්බිලා පිපිලා ඇවිත් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්වන්නම් මින් පෙරදී මම ඉදිරිපත් කළ වටලප්පන් වීඩියෝ එකේ ස්ටීම් කරාට පස්සේ වටලප්පන් වල පෙනුම කොහොමද කියලා. මේ වටලප්පන් වලට මම පිටිකිරි වලින් කිරි මිශ්‍රණයක් එකතු කරලා තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම මෙතන මම සීනි ග්‍රෑම් 250ට බිත්තර 5 අනුපාතය අරගෙන තමයි මේ වටලප්පන් එක හදලා තියෙන්නේ. මේ වටලප්පන් එක ගොඩක් මෘදු වගේම කෑවම කටේම දිය වෙලා යන ෆීලින් එකක් තමයි කනකොට අපිට දැනෙන්නේ. ඒ වගේම පෙනුමෙත් පැහැදිලි වෙනසක් තියෙනවා. මම හිතනවා දැන් ඔයාලට පැහැදිලිව දකින්න ලැබෙන්න ඇති මිශ්‍රණයට වතුර ප්‍රමාණය වැඩි වුණාම අපිට ලැබෙන වටලප්පන් එකේ සහ මිශ්‍රණයේ වතුර ප්‍රමාණය අඩු වුණාට පස්සේ හොඳ ඝනකමකින් යුත් මිශ්‍රණයක් හදාගත්තම අපිට ලැබෙන වටලප්පන් එකේ වෙනස කොහොමද කියලා. දැන් අපි වටලප්පන් එකේ මතු පිට පෙනුම අපි දැක්කනේ. දැන් අපි බලමු මේකේ සිදුරු ගතිය හැම හොඳට තියෙනවද කියලා. මේ බලන්න සිදුරු ගතිය කිසිම වෙනසක් නැහැ. හොඳටම සිදුරු ගතිය තියෙනවා. සිදුරු වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් මම ඔයාලට මුලදී කියලා දුන්නා. ඒ තමයි හොඳට විස්ක් කරන එක. අනිත් එක තමයි හොඳින් හුමාලි වැදෙන්න ඕන. හොඳ ගින්දරක් එක්ක හුමාලි වැදෙන විදිහට අපි මේක ස්ටීම් කරගත්තම ලස්සනට සිදුරු වෙන මෙන්න මේ වගේ වටලප්පන් එකක් ඔයාලටත් හදාගන්න පුළුවන්. මේ වටලප්පන් එකක් අපිට ශීතකරණයේ සාමාන්‍ය සති 2ක වගේ කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් ඊට වැඩිය කල් තියාගන්න අවශ්‍ය නම් අපි අනිවාර්යයෙන්ම මේකට කල් තබා ගැනීමට එකතු කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සම්බන්ධව වැඩසටහනක් මම මේ දවස්වල කරගෙන යනවා. ඉතින් අවශ්‍ය අයට පුළුවන් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න. ඔන්න ඉතින් ඔයාලට සීනි වලින් අකමැති නම් හකුරු පාවිච්චි කරලා වුණත් මේ වගේ වටලප්පන් එකක් රසට හදාගන්න පුළුවන්. මම හිතනවා අද දවසේ මගේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ආයෙමත් දවසක මේ වගේ වටින වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.